ඉස්සෙල්ලාම මම try කරපු රෙසිපි එකක් ඔයාලත් එක්කත් share කරගන්නද? මම මේ හදන්න යන්නේ උඳුවැල්. ඉතින් උඳුවැල් මම පළවෙනි පාරට තමයි හදාගත්තේ. එන්නකෝ මම කොහොමද හදාගත්තේ කියලා ඔයාලත් එක්කත් share කරගන්නම්. උඳුවැල් එක හදාගන්න මුලින්ම මම උඳු කෝප්ප එකක් අරගෙන ඒක පෙඟෙන්න තියාගත්තා. උඳු ටික පැයක් විතර පෙඟුනට පස්සේ මං හොඳට හොදගෙන ඊට පස්සේ උඳු ටික බ්ලෙන්ඩ් කරලා අරගන්නවා. ඉතින් ගොඩාක් වතුර එකතු කරගන්නේ නැතිව තික් එකට තමයි මම අඹරලා අරගන්නේ. වීඩියෝ එකේ පේන විදිහට මේ තික් එකට හදාගත්තම හරි. ඉතින් මේ රෙසිපි එක හරියටම ආව නිසා තමයි ඔයාලත් එක්ක මම මේ රෙසිපි එක share කරගන්න හිතුවේ. උඳු ටික අඹරලා අරගත්තට පස්සේ ඒ ටික මම බෝල් එකකට එකතු කරගෙන හාල් පිටි මේස හැඳි 3ක් විතර එකතු කරගෙන ලුණු කුඩු අවශ්‍ය පමණ එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට වතුර ටිකක්වත් එකතු කරගන්නේ නැතිව හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ ටික ආයමත් විනාඩි 45ක් විතර තියාගෙන ඊට පස්සේ තමයි අපි ෆ්‍රයි කරගන්න ඕනේ. ඊට කලින් සිරප් එක හදාගන්නත් ඕනේ. සුගර් සිරප් එක හදාගන්න වීඩියෝ එක නම් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. මොකද වීඩියෝ එක ස්කිප් වෙලා තිබුණ නිසා. ඉතින් ආයෙ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරලා අපේ පේජ් එක ෆලෝ කරලා YouTube channel එකත් subscribe කරගන්න අමතක කරන්න එපා.